අයිබෝන් අද සිනටෝක් සරහා මම අරගෙන ආවේ ලෝක සිනමාවේ අමතක නොවන කතාවක් වන Lord of the Flies 1990 ප්‍රතිනිර්මාණය ගැන කතා කරන්න. ඉතින් අපි මීට කලින් වතාවේ 1963 කළුසුදු නිර්මාණය ගැන එහෙම නැත්නම් ඔරිජිනල් වර්ෂන් එක ගැන අපි කතා බහ කරා. ඉතින් මේ චිත්‍රපටයේ කතාව ගැන අපි ඊටාම හොඳ විචාරයක් ඉදිරිපත් කරන නිසා අපි හිතුවා මේ පාර මේ 1990 මේ ප්‍රතිනිර්මාණය ගැන අපි චිත්‍රපටයේ වටපිටාව එක්ක කතා බහ කරන්න. 1963 කළුසුදු සිනමාපටය කියන්නේ ක්ලාසික් එකක්. හැබැයි 1990 දී හැරි හුක් මේක වර්ණවත්ව නූතන ප්‍රේක්ෂකයාට ගැලපෙන විදිහට ප්‍රතිනිර්මාණය කරනවා. මේ අනුවාද දෙක අතර තියෙන ප්‍රධානම වෙනස තමයි පසුබිම. 1963 එකේ හිටියේ බ්‍රිතාන්‍ය පාසල් සිසුන්. හැබැයි 1990 චිත්‍රපටයේ ඉන්නේ ඇමරිකානු මිලිටරි පාසල් සිසුන්. මෙන්න මේ වෙනස නිසාම මුළු චිත්‍රපටයේම ස්වභාවය නැත්නම් ටෝන් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. 1963 දී පීටර් බෲක් උත්සාහ කරේ ඊටාම අඩු පහසුකම් යටතේ ආර්ට් හවුස් ස්වභාවයේ නිර්මාණයක් කරන්න. හැබැයි 1990 අනුවාදනය සම්පූර්ණයෙන්ම හොලිවුඩ් ප්‍රොඩක්ෂන් එකක්. හැරි හුක් මෙහිදී වැඩි අවධානයක් දෙන්නේ සර්වයිවල් ඇඩ්වෙන්චර් එකට. පීටර් බෲක්ගේ නිර්මාණයේ තිබුණු ඒ ගැඹුරු දාර්ශනික බව එනතම් ෆිලොසොෆි එක වෙනුවට මෙහි තියෙන්නේ ඊටාම වේගවත් බවක්. 1990 චිත්‍රපටයේදී දූපතේ පරිසරය ඊටාම දීප්තිමත් සහ සුන්දර ලෙස පෙන්වනවා. ඒ සුන්දරත්වයේ මැද සිද්ධ වෙන ම්ලේච්ඡත්වය ප්‍රේක්ෂකයාට ලොකු කම්පනයක් ලබා දෙනවා. නළුනිලි පිරිස ගැන කතා කරොත් එහෙම මේ අනුවාද දෙකේම ඊටාම ප්‍රබල රංගනයක් අපිට දැක බලා ගන්න පුළුවන්. රැල්ෆ්ගේ චරිතය ගත්තොත් එහෙම 1990 චිත්‍රපටයේ බල්තසාර් ගැටිගේ රංගනය ඊටාම ස්වාභාවිකයි. ඔහු Tamanගේ නායකත්වය අහිමි වෙද්දී දැනෙන ඒ අසරණකම හරිම අපූර්වට පෙන්වනවා. ජැක්කි චරිතය ගත්තොත් එහෙම 1963 අනුවාදනයට වඩා ඊටාම දරුණුයි. ඔහු තුල ඉන්නේ ඒ ඇල්ෆා මේල් ගතිය සහ ප්‍රචණ්ඩත්වය ඊටාම ඉක්මනින් එළියට එන විදිහක්. පිගීගේ චරිතය ගත්තොත් එහෙම අනුවාද දෙකේදීම ඊටාම සංවේදී. හැබැයි 1990 චිත්‍රපටයේදී පිගීව ටිකක් හාස්‍යජනක චරිතයක් විදිහට මුලදී පෙන්වනවා. ඔගොල්ලන් 1963 චිත්‍රපටය බැලුවා නම් ඒකේ ප්‍රචණ්ඩත්වය පෙන්වන්නේ හරිම සජෙස්ටිව් විදිහට. ඒ කියන්නේ අපේ හිතේ මවා ගන්න ඉඩ දෙනවා. හැබැයි 1990 අනුවාදනය මීට වඩා රළුයි. ග්‍රැෆිකලි ඌරන් දඩයම් කරන දර්ශනය ගත්තොත් එහෙම ලේ වැගරීම් සහ විශේෂයෙන්ම සයිමන් සහ පිගීගේ මරණ මේදී ඊටාම දරුණු විදිහට පෙන්වනවා. 1963 ෆිල්ම් එකේ තිබුණු ඒ සයිකොලොජිකල් හොරර් එක වෙනුවට 1990 චිත්‍රපටයේ තියෙන්නේ ෆිසිකල් බෲටැලිටි එකක්. දරුවෝ මිනිමරුවන් වෙන හැටි 1990 චිත්‍රපටයේ ඇඟ කිරිපලා යන විදිහට රූපයට නගලා තියෙනවා. 1963 කළුසුදු නිසා ඇතිවන ඒ ඩොකියුමන්ටරි ගතිය වෙනුවට 1990 චිත්‍රපටයේ ඒ වර්ණවත්ව හරිම පොහොසත් විදිහට ඒ වයිබ්‍රන්ට් වර්ණ යූස් කරලා හරි ලස්සනට රූපයට නගලා තියෙනවා. කැමරා ශිල්පී මාටින් ෆියුරි දූපතේ පාරිශුද්ධ බව සහ දරුවන්ගේ ඇඟේ තැවරෙන ලේ සහ කුණු අතර තියෙන ඒ ප්‍රතිවිරෝධය ඒ කන්ට්‍රාස්ට් එක හරිම ලස්සනට පෙන්වනවා. ඒ වගේම කැමරා කෝණ ඇන්ගල්ස් පාවිච්චි කරලා තියෙන්නේ දරුවන් ටිකෙන් ටික දැවැන්තයන් හෝ තිරිසනුන් විදිහට පෙන්වන්න. මෙන්න මේ දේවල් තමයි 1990 චිත්‍රපටයේ අපි දකින ලොකුම ජයග්‍රහණ. පළවෙනි දේ තමයි කොස්ටියුම්. මුලින්ම පිරිසිදු මිලිටරි ඇඳුම් ඇඳගෙන ඉන්න දරුවෝ කාලයත් එක්ක ඒ ඇඳුම් ඉරී ගිය කිරිටි වුණු ස්වභාවයකට පත් වෙන හැටි ඉතාම නිවැරදිව පෙන්වලා තියෙනවා. අවසානයේ ඔවුන්ගේ ඇඳුම් වෙනුවට ඇඟේ පාට ගා ගන්නවා. මේක ඔවුන්ගේ ශිෂ්ටාචාරයේ ගිලිහී යාමේ ප්‍රධාන සංකේතයක් හැටියටයි චිත්‍රපටයේදී පෙන්වන්නේ. ඒ වගේම කන්ටිනියුටි පැත්තෙන් ගත්තොත් එහෙම චිත්‍රපටයේ පුරාම දරුවන්ගේ කොණ්ඩේ වැවෙන හැටි, ඇඟේ තුවාල සුරු වෙන හැටි, එහෙම නැත්නම් ඒ කැලල් ඉතිරි වෙන හැටි හරිම තාත්වික විදිහට නඩත්තු කරලා තියෙනවා අපිට පේනවා. ගොඩක් අය තියෙන ප්‍රශ්නයක් තමයි 1963 චිත්‍රපටයේ දරුවන්ගේ නිර්වත් දර්ශන එහෙම නැත්නම් නියුඩිටි සීන්ස් තිබුණත් 1990 ඒ දර්ශන නැත්තේ කියලා. මේකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි සෙන්සර්ෂිප් සහ නීති. 1960 ගණන් වලට වඩා 1990 වෙද්දී ළමා දරුවන් සම්බන්ධයෙන් හොලිවුඩේ නීති ඉදාම තද වෙලා තියෙනවා. ළමා නිර්වත සිනමාවට නැගීම චයිල්ඩ් ප්‍රොටෙක්ෂන් නීති යටතේ ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. ඒ වගේම රේටින්ග්ස් අතරින් ගත්තොත් එimhe 1990 චිත්‍රපටය R රේටින් එකක් ලබා ගන්න උත්සාහ කළේ ප්‍රචණ්ඩත්වය නිසා මිසක් නිර්වත නිසා නෙවෙයි. නිර්වත ඇතුළත් කළා නම් චිත්‍රපටයේ ප්‍රදර්ශනය කිරීමේදී ලොකු බාධා එන්න ඉඩ තිබුණා කියලා අපිට පේනවා. ඒ වගේම තමයි 1963 චිත්‍රපටයේ නිර්වත පාවිච්චි කළේ දරුවන් සබහාදහමට සමීප වීම සහ ශිෂ්ටාචාරයේ ඇඳුම් ගලවා දැමීම පෙන්වන්න. හැබැයි 1990 අනුවාදනයේ අධ්‍යක්ෂකවරයාට ඕනේ වුණේ ඔවුන්ගේ ම්ලේච්ඡත්වය නැත්නම් වෝ පේන්ට් මූණේ සායම් සහ ආයුධ හරහා මේ දේ පෙන්වන්න. අවසාන වශයෙන් කිව්වොත් 1963 ෆිල්ම් එක ආර්ට් එකක් නම් 1990 ෆිල්ම් එක
හොඳ ත්‍රිලර් එකක්. ඔබ මුල්ම වතාවට මේ කතාව බලනවා නම් 1990 චිත්‍රපටයේ ඔයාට හරිම උද්‍යෝගිමත් අත්දැකීමක් වේවි. ඒත් ඒ කතාවේ තියෙන ඒ දාර්ශනික බර දැනෙන්නේ නම් 1963 ඒ black and white ෆිල්ම් එක බලන්නම වෙනවා කියලා කියන්න කැමතියි. ඉතින් ඔයාලා මේ ෆිල්ම් දෙකම නොබලා මේ ලංකදී BBC එකෙන් ආපු අලුත්ම Lord of the Files TV series එකේ එපිසෝඩ් 4 ඔයා බැලුවා නම් අපි ආරාධනා කරනවා බැලුවට කමක් නැහැ. නමුත් අනිවාර්යයෙන්ම ඔරිජිනල් ෆිල්ම්ස් දෙකම බලන්න. ඒ කියන්නේ ඔරිජිනල් ෆිල්ම් පළවෙනි එක 1963 black and white ෆිල්ම් එක. ඒ වගේම 1990 ආපු හොලිවුඩ් ප්‍රොඩක්ෂන් එකත් මේ ෆිල්ම්ස් දෙකම බලන්න. බලලා මේ තුනේ වෙනස ඔයගලන්ට හොඳට පැහැදිලි වෙන්නේ. අපිට වෙනස පල්ලෙන් කමෙන්ට් කරන්න. මොකද අපි ඉස්සරහදී මේ 2026 ආපු ඒ TV series එක Lord of the Files TV series එකත් ගැනත් අපි රිවිව් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කමෙන්ට් කරන්න ඔයාලා මේ චිත්‍රපට දෙකෙන් වැඩියෙන්ම කැමති මොකටද? එහෙම නැත්නම් ඕගොල්ලන් මේ චිත්‍රපට දෙකම බලලා TV series එකත් බලලා ඉවර නම් මේ චිත්‍රපට දෙකටම වඩා TV series එකට කැමති නම් අපිට TV series එකට කැමති ඇයි කියලා ඒ වෙනසත් අපිට කියන්න. එතකොට අපි ඒ ගැනත් රිවිව් එකේදී සලකලා බලන්නම්. ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා Cine Talks. ගිලෙනා